Bismillahir Rahmanir Rahim. Rabbi shrah li sadri wa yassir li amri wahlul 'uqdatam min lisani yafqahu qawli. Alhamdulillahi Rabbil Alamin. Wassalatu wassalamu ala Sayyidina Muhammadin wa ala alihi wa sahbihi wa atba'ihi wa dhurriyyatihi wa man tabi'ahum bi ihsanin ila yaumiddin. Amma ba'd. فقد قال الله تعالى في القرآن الكريم: أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. إن الدين عند الله الإسلام. صدق الله العلي العظيم. ಗೌರವನೀಯ ಸಹೋದರ ಸಹೋದರಿಯನಿ, ಒಬ್ಬ ಸಮಟಮಾಗೆ ಪ್ರಥಮ ಹೃದಯಾಗಮ ಸಲಾಂ. ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಂ ವರಹಮತುಲ್ಲಾಹಿ ವಬರಕಾತುಹು. සහෝදර සහෝදරියනි, අපි ඊටමත් ශ්‍රේෂ්ඨ සහ සුබ මාසයක් වෙත ළඟා වෙමින් සිටිනවා. එයි අපි මේ මාසය මෙතරම් ශ්‍රේෂ්ඨ මාසයක් ලෙස හඳුන්වන්නේ. මේ මාසයේදී පාරායන කරනු ලබන සුබ්හාන මෞලිද් ග්‍රන්ථයේ සඳහන් වන ආකාරයට කත්තාබ හාදර් රබීඋ මුජාෆීහි ශෆීඋ, අපගේ නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ උත්පත්තිය සිදු වූ මාසය වන මෙම රබීඋල් අව්වල් මාසය මුළු ලොවටම සුගන්ධවත් වූ මාසයක්. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ආගමනය නිසා මේ මාසය අතිශයින්ම උතුම් වෙනවා. එම නිසාම අපි මේ මාසයේදී බොහෝ යහපත් ක්‍රියාවල නිරත වනවා. මාර්ග සරසනවා, ගෙවල් දොරවල් අලංකාර කරනවා, දන් දෙනවා, ආහාර ලබා දෙනවා, තවත් බොහෝ පින්කම් සිදු කරනවා. විශේෂයෙන්ම සුබ්හාන මෞලිද් පාරායනා කරනවා. මෙය සියල්ලෙන්ම අපි සිදු කරන්නේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ජන්මදිනය වෙනුවෙන් අපගේ සතුට සහ ප්‍රීතිය ප්‍රකාශ කිරීමයි. අල් කුර්ආනයේ අල්ලාහ් තාලා මෙසේ පවසනවා: නබිදුනි, ඔබ පවසන්න, කුල් බිෆද්ලිල්ලාහි වබිරහ්මති ෆබිදාලික ෆල්යෆරහු හුව ඛෛරුම් මිම්මා යජ්මඋන්. නබිදුනි, ඔබ පවසන්න, අල්ලාහ්ගේ අනුග්‍රහය සහ උන්වහන්සේගේ රහමතය හේතුවෙන් ඔවුන් සතුටු වෙත්වා. එය ඔවුන් රැස් කරනා සියලු දේටම වඩා ශ්‍රේෂ්ඨය. සූරා යූනුස් 58 වැනි වාක්‍යය. තවත් ආයතයක අල්ලාහ් තාලා පවසන්නේ: වමා අර්සල්නාක ඉල්ලා රහ්මතල් ලිල් ආලමීන්. තවද නබිදුනි, අපි ඔබව මුළු මහත් විශ්වයටම රහමතයක් ලෙස මිස යැව්වේ නැත. සූරා අන්බියා 107 වෙනි වාක්‍යය. එක් ආයතයකින් අල්ලාහ්ගේ රහමතය ගැන සතුටු වන ලෙස අනකරන අල්ලාහ් තාලා තවත් ආයතයකින් එම රහමතය යනු නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් බව පෙන්වා දෙනවා. එම නිසාම අපට ලැබුණු ඒ ශ්‍රේෂ්ඨ රහමතය වෙනුවෙන් අපි අපගේ ප්‍රීතිය ප්‍රකාශ කරනවා. අප එක්රැස් කරගෙන තිබෙන ධනය, දරුමල්ලන් ඇතුළු සියලු දේටම වඩා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අපට අතිශයින්ම අගයි, වටිනවා. අල් කුර්ආන් අනපනත් වලට අනුකූලව අපි සුබ්හාන මෞලිද් පාරායනා කරමින් මෙම සතුට සමරන විට අපට අල්ලාහ්ගෙන් විශාල පිනක් සහ කුසලයන් හිමි වෙනවා. එමෙන්ම සුබ්හාන මෞලිදී සඳහන් වන පරිදි නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට ප්‍රේම කිරීම හුබ්බුන් නබිය අලල් ඉන්සානි මුෆ්තරදුන්. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට ප්‍රේම කිරීම සෑම මූමින්වරයෙකුටම අනිවාර්ය වගකීමක්. අල් කුර්ආනයේ අල්ලාහ් තාලා පවසන්නේ නබිදුන් මූමින්වරුන්ට ඔවුන්ගේ ප්‍රාණයටත් වඩා සමීපයි, ශ්‍රේෂ්ඨයි කියයි. අපගේ එම ආදරේ ප්‍රකාශනයක් ලෙසයි අපි මෞලිද් පාරායනා කරන්නේ. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසූහ: ඔබගෙන් යමෙක් තමාගේ සහෝදරයාට ආදරය කරන්නේ නම් ඔහු ඒ බව එම සහෝදරයාට දෙනුම් දෙත්වා. අබූ දාවුද් යන හදිස් ග්‍රන්ථයේ සඳහන් වනවා. එබැවින් අපි නබි තුමාණන් කෙරෙහි ඇති ආදරය මෞලිද් පාරායනා කිරීමෙන්, දන් දීමෙන් සහ පහන් දැල්වීමෙන් ප්‍රකාශ කරනවා. එමගින් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කෙරෙහි ඇති අපගේ ආදරය තවත් වැඩි වෙනවා.
එම ආදරයේ අවසානයේ අපව ජන්නතුල් ෆිර්දෞස්හි නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සමග එකතු කරනු ඇත. හදීස් ශරීෆී සඳහන් වන පරිදි ඔබ යමෙකුට ආදරය කළේද මතු ලොව ඔබ ඔහු සමගම සිටිනු ඇත යනුවෙන් එම හදීසය සහීහුල් බුඛාරි යන හදීස් ග්‍රන්ථයේ සඳහන් වනවා. තවත් හදීසයක උහුද් කන්ද අපට ආදරය කරයි අපිද එයට ආදරය කරමු කියා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවා. එකී ගල් කන්ද පවා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට ආදරය කළ නිසා කියාමත් දිනයේදී ඒ ස්වර්ගයේ දොරටුව අසල වන බව පැවසෙනවා. එසේනම් අපි නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට ආදරය කරමින් මෞලිද් පාරායනා කිරීමෙන් මෞතෙන් පසු එතුමන් සමග සිටීමේ මහා භාග්‍ය අපට හිමි වෙනු නොඅනුමානයි. සුබ්හාන මෞලිද් මජ්ලිසයක් පැවැත්වීමෙන් එකවර පින්කම් රාශියක් කිරීමට අපට අවස්ථාව ලැබෙනවා. එතනදී අල් කුර්ආනය පාරායනා කරනවා අසංඛ්‍යාත සලවාත් කියවෙනවා. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාන්ගේ ජන්ම පුවත එතුමාන්ගේ උතුම් ගුණාංග විස්තර කරනවා. ආහාර ලබා දෙනවා. ඒ ඉස්ලාමයේ ශ්‍රේෂ්ඨ ඉතාමත් ශ්‍රේෂ්ඨ අමලයක්. ඥාතීන් එකතු වෙනවා. මුස්ලිම් වරුන් අතර සහජීවනය සහ එකමුතුකම ඇති වෙනවා. මෙවැනි අසංඛ්‍යාත යහකම් එකතු වන ස්ථානයක් තමයි මෞලිද් මජ්ලිසය. එමෙන්ම එය අල්ලාහ්ව සිහිපත් කරන zikr මජ්ලිසයක්. අලා බිදික්රිල්ලාහි තතුමයින්නුල් කුලූබ්. අල්ලාහ්ව සිහිපත් කිරීමෙන් හදවත් වලට ශාන්තිය සහ සහනය ලැබෙනවා. එලෙසම මෞලිද් පාරායනා කිරීමෙන් අල්ලාහ් අපගේ ජීවිතයට තවත් නියමතයන් ආශිර්වාද වැඩි කර දෙනවා. අල්ලාහ් අල් කුර්ආනයේ මෙසේ පවසනවා. ලයින් ශකර්තුම් ලඅසීදන්නකුම්. ඔබලා මාහට කෘතඥ වන්නේ නම් මම ඔබට මගේ නියමතයන් තවත් වැඩි කර දෙන්නෙමි. අපි මෞලිද් පාරායනා කිරීමෙන් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට මෙන්ම අල්ලාහටද අපගේ කෘතඥතාව ශුක්‍ර් පළ කරනවා. අපට කොතෙකුත් නියමතයන් ලැබී තිබුණද ඉස්ලාමය, අල් කුර්ආනය, රමලාන් මාසය, එම මාසයේ ලෛලතුල් කදර්, මාස 10කටත් මාස 1000කටත් වඩා උතුම් ඒ ලෛලතුල් කදර් සහ ස්වර්ගයේ හිමිවීමට මූලික හේතුව නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්. එබැවින් එතුමන්ට සහ එතුමාණන්ව එව් අල්ලාහට ස්තුති කිරීම අපගේ වගකීමක්. යම් කෙනෙකු අපට යම් උපකාරයක් කළහොත් අපි කොපමණනම් ස්තුති කරනවාද? හිතලා බලන්න. කෙතරම් ප්‍රශංසා කරනවාද? එසේනම් අපට ඉස්ලාමයේ ලබා දුන් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ව ප්‍රශංසා කරමින් අල්ලාහට ස්තුති නොකර සිටින්නේ කෙසේද? නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ව කවියෙන් ප්‍රශංසා කිරීමට ඉස්ලාමයේ අවසර තිබෙනවා. කාබ් ඉබ්නු සුහෛර් රලියල්ලාහු අන්හු තුමාණන් පල්ලියේදී නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ව ප්‍රශංසා කර කවි ගායනා කළ බව හාකිම් යන හදීස් ග්‍රන්ථයේ සඳහන් වනවා. එමෙන්ම හස්සාන් ඉබ්නු සාබිත් රලියල්ලාහු අන්හු තුමාණන්ට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මස්ජිදුන් නබවිහි ප්‍රශංසා කවි කීමට විශේෂ මිම්බරයක් වේදිකාවක් සකස් කර දුන් බව තිර්මිදි යන හදීස් ග්‍රන්ථයේ සඳහන් වනවා. අවසාන වශයෙන් එක් වැදගත් සිදුවීමක් මතක් කිරීමට කැමැති. ඉස්ලාමයේ දෙවි සතුරෙකු අබූ ලහබ් අල්ලාහ් තාලා කුර්ආනයේ පවසනවා තබ්බත් යදා අබී ලහබ් වතබ්. තබ්බත් යදා අබී ලහබින් වතබ්. ඒ අල් කුර්ආනයේ අල්ලාහගේ ශාප අල්ලාහ් තාලා ශාප කර කතා කරන නමුත් මේ අබූ ලහබ් මිය ගිය පසු අබ්බාස් රලියල්ලාහු අන්හු තුමා ඔහුව සීනෙන් දෙක ඔහුගේ තත්වය විමසූ විට ඔහු පැවසුවේ මම දෙඩි දඬුවම් ලැබමින් සිටිමි. නමුත් සෑම සදුදා දිනකම මගේ දබර ඇඟිල්ලෙන් රසවත් දීරයක් වෑහෙන අතර එයින් මට සහනයක් ලැබෙනවා. ඊට හේතුව මගේ සොහයුරු අබ්දුල්ලාට පිරිමි දරුවෙකු එනම් නබිතුමාණන් උපන් බව අසා සතුටට පත්වී මගේ සුවයිබා නම් දාසිය නිදාස් කිරීමයි. මෙම පුවත ඉමාම් බුඛාරි රහමතුල්ලාහි අලයිහි තුමාණන්ගේ සහීහුල් බුඛාරි යන හදීස් ග්‍රන්ථයේ සටහන් කරලා තිබෙනවා. ඉමාම් බුඛාරි රහමතුල්ලාහි අලයිහි තුමා මෙවැනි සිදුවීමක් තම ග්‍රන්ථයේ සඳහන් කර ඇතනම් එහි ඇති වැදගත්කම අප වටහා ගත යුතුයි. ඉස්ලාමයේ සතුරෙකු වූ අබූ ලහබ් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාන්ගේ උත්පත්තිය අසා
නොදැනුවත්ව හෝ සතුටු වී දාසිය නිදහස් කළ නිසා ඌට යම් සහනයක් ලැබුණේ නම් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ව විශ්වාස කළ එතුමාණන්ට ආදරය කරන මූමීන් වරුන් වන අප නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාන්ගේ ජන්මය වෙනුවෙන් සතුටු වී සුබ්හාන මෞලිද් පාරායන කර ප්‍රීතිය පළ කරන්නේ නම් අල්ලාහ් අපට කොපමණ නම් ආශිර්වාද සහ පින් ලබා දෙයිද අපි මදක් සිතා බැලිය යුතුයි. එම නිසා අල්ලාහ් තාලා අපගේ සහ අපගේ දෙමව්පියන්ගේ සියලු පාපයන්ට සමාව දෙත්වා මෙලොව සහ පරලොව ජයගන්නා ශ්‍රේෂ්ඨයන් අතට අප එකතු කරත්වා මරණින් පසු මතුලොව ජන්නතුල් ෆිර්දෞසි අපගේ ප්‍රේමනීය නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සමග සිටීමට අප සැමට වාග්ය උදා කර දෙත්වා. ආමීන්. වාඛිරු දඅවානා අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්. සුබ්හානකල්ලාහුම්ම බිහම්දික අෂ්හදු අල්ලා ඉලාහා ඉල්ලා අන්ත අස්තග්ෆිරුක ව අතූබු ඉලෛක්. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.